කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදා තුළ ලක්ෂ ගණනක මගීන් පිරිසක් ගමන් කරන්නට ඇති. එලෙස ගමන් කරන අයට ආරුක්කු නවයේ පාලම අරුමයක් නොවේ. කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන්නේ ආරුක්කු නවයේ පාලමයි. ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සුවිශේෂී දුම්රිය පාලමකි. මේ විස්මිත පාලම මේ වනට වසර 105ක් සපුරමින් තියෙනවා. බොහෝ දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන්ද මේ දෙමෝදර පාලම බලන්න මහත්සේ ප්‍රිය කරනවා. ඉතින් මේ සුන්දරත්වය සහ මේ ඉදිකල ප්‍රධාන ඉංජිනේරුවරයා වන්නේද ශ්‍රී ලාංකිකයෙකි. ඉතින් මේ කාරණාව ඔයාලට විශ්වාස නැහැ නේද? එහෙනම් මේ ගැන දැනගන්න වීඩියෝ අවසානයේ වෙනතේ කපත් සමග රැඳී සිටින්න. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මේ ආරුක්කු නවයේ පාලම උසින් අඩි 300ක් හා පළලින් අඩි 25ක් පමණ වේ. කඳු දෙකක් යා කරමින් වගුරක් මත ඉදිකර ඇති මෙහි පාදම මත විශාල කුළුණු 10ක ආධාරයෙන් ආරුක්කු නවය ඉදිකර ඇත. එසේම මේ ඉදිකර ඇත්තේ කළු ගල් වලින් නොව 3-2-1 අනුපාතයට සිමෙන්ති වැලි සහ ගල් මිශ්‍රිත කොන්ක්‍රීට් අච්චු වලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් අච්චු ගල් වලින් බව සඳහන් වේ. පාලමේ වැඩ කටයුතු 1913 ඉඳලා 1917 යන වර්ෂවලදී ආරම්භ වී ඇති අතර 1919 වර්ෂයේදී අවසන් කර ඇති බවත් මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඇතැම් මූලාශ්‍රවල 1921 දී මෙහි වැඩ කටයුතු අවසන් වී ඇති බව සඳහන් වේ. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කරනු මැතිවීමයි. මෙම ආරුක්කු නවයේ විස්මිත දුම්රිය පාලම ඉදිකිරීමට දායක වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණයෙන් නොදත් කිසිදු අකුරක්වත් නොදත් වැලිමඩ කැප්පැටි පොළ පෙල්ලවින්නේ උපන් පී.කේ. අප්පුහාමි නම් ගැමියෙකුගේ ඇසුවොත් ඔබ පුදුම වෙවි. කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති මෙම උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ලේ සිට දෙමෝදර දක්වා දුම්රිය මාර්ගයේ සැකසීමේදී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා යකඩ පාලමක් එංගලන්තයේ සිට ගෙන්වලා තියෙනවා. මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත් වෙලා තියෙනවා. ජීවිතේ නැති කර ගැනීමට පවා උත්සාහ දරා ඇති බවයි පැවසෙන්නේ. එම අවස්ථාවේ පී.කේ. අප්පුහාමි මැදිහත්ව මඩ වගුරක් කළුගල් වලින් පුරවා සකස් කරන ලද අත්තිවාරමක් මත ආරුක්කු නවයෙන් යුක්තව පාලම ඉදිකරලා තියෙනවා. මුලදී සුදු ජාතිකයන් මේ ගැන සැක පළ කළද පාලම සාර්ථක වීම නිසා අතිශය ප්‍රීතියට පත් වූ බවයි වාර්තා වෙන්නේ. දුම්රිය පළමුවෙන්ම පාලම උඩින් යද්දී ඒ යටින් වැතිර සිටීමෙන් පාලම ශක්තියද තහවුරු කිරීමට අප්පුහාමි ඉදිරිපත් වූ බවත් කියවෙනවා. අදටත් නිර්මාණකරුවා සිහිවීම පිණිස ඔහුගේ ඡායාරූපයක් දෙමෝදර දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය කර ඇති බව ඔබ දෙමෝදර දුම්රිය ස්ථානයට ගියොත් දැකලා තියෙනවා. දැවැන්ත ආරුක්කු පාලමක් වන මෙය නිර්මාණය වන්නේ වංගු සහිතවයි. පාලම සහ ඒ ඇති දුම්රිය මාර්ගය එකාණු 44ක ආනතියක් සහිතයි. දුම්රිය මාර්ගයේ අංශක 9ක වක්‍රතාවයක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30ක් පමණ වෙනවා. ඉතින් මං හිතනවා ඔයා මේ කතාව අහලා නැතුව ඇති කියලා. ඉතින් මේ වගේ තවත් වටින කියන වීඩියෝ ඔබ නරඹන්න කැමති නම් මතක ඇතිව අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් පුළුවන්. එහෙමනම් මේ වගේ වටින කියන තවත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.